හරි ළමයි. ඊට කලින් වීඩියෝස් වලදී අපි සාකච්ඡා කරා කාටුන් නිර්මාණ, එතකොට මොනවාද? රූකඩ නිර්මාණ, ඒ වගේම කර්මාන්ත සම්බන්ධ. තල්, පන් වගේ කර්මාන්ත සම්බන්ධව. එතකොට අපි කලින් වීඩියෝ එකේදී සාකච්ඡා කරා ලංකාවේ පළවෙනි ස්තූපය වෙච්චි ථූපාරාමය ගැන. හරිද? එතකොට මේ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරනවා රුවන්මැලි මහා සෑය ගැන. රුවන්මැලි මහා සෑය ගැන. හරිද? එතකොට රුවන්මැලි සෑය. ළමයි මේ රුවන්මැලි සෑය ඉදි කරලා තියෙන්නේ අනුරාධපුර යුගයේ දුටුගැමුණු රජතුමා විසින්. හරිද? අනුරාධපුර යුගයේ දුටුගැමුණු රජතුමා විසින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. හරිද? නමුත් ළමයි මේ ස්තූපයේ වැඩ සම්පූර්ණයෙන්ම ඉවර කරන්න කලින් දුටුගැමුණු රජතුමා මරණයටපත් වෙනවා. හරිද? ඒක නිසා මේකේ වැඩ ඉතුරු වැඩ ටික ඉවර කරන්නේ එයාගේ මල්ලි වෙච්චි කවුද? සද්ධාතිස්ස කුමාරයා විසින්. හරිද? එතකොට ළමයි මේ ස්තූපයේ හැඩය ගත්තොත් මේක බුබ්බුලාකාර හැඩයෙන් යුක්තයි. හරිද? එතකොට මේ ස්තූපයේ උස අඩි 350ක් පමණ වෙනවයි කියලා කියන්න පුළුවන්. හරිද? එතකොට ළමයි මේ රුවන්වැලි සෑය ඉදි කරන්න දුටුගැමුණු රජතුමා විසින් දැන් හැම ස්තූපයකම වාගේ මොකක් හරි ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා ළමයි. මේකෙත් බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් තැන්පත් කළා මේ ස්තූපය ඉදි කරයි කියලා වංශ කතාවල සඳහන් වෙනවා. හරිද? එතකොට මං කිව්වා වගේ ස්තූපයේ කටයුතු නිමවීමට පෙර දුටුගැමුණු රජතුමාගේ අභාවය සිද්ධ වෙච්ච නිසා ඔහුගේ සොහොයුරු වූ සද්ධාතිස්ස රජතුමා විසින් තමයි ඒකේ සුදු පිරියම් කටයුතු. ඒ කියන්නේ ළමයි චෛත්‍ය හදලා ඉවර වුණාට මේක සුදු පාට ගන්න එපේ නේ. අන්නේ සුදු පාට ගාපු එක ඒ වගේම ඕක වටේ අර ඇත්තු හදලා තියෙන්නේ ඇත්තු ඉන්න පවුරක්. අන්නේ පවුර නිර්මාණය කරේ සද්ධාතිස්ස රජතුමා විසින් කියලා තමයි කියන්නේ. හරිද? ඒ වගේම තමයි ළමයි මේ ස්තූපයට ථූපාරාමයට වගේම පසු කාලීනව අපේ රටේ රජ කළ රජවරු ප්‍රතිසංස්කරණ කටයුතු වගේම ඒකට අලුත් නිර්මාණ අංග එකතු කරලා තියෙනවා. හරිද? එතකොට ළමයි මේ චෛත්‍ය දැන් මේක වටේට මං කිව්වනේ ඇත් පවුර තියනවා කියලා. ඒ ඇත් පවුර ඇතුලේ චතුරස්‍රාකාර වේදිකාවක් වගේ එකක් නේ තියෙන්නේ. හරිද? අන්නේ වේදිකාව මත ඒ කියන්නේ පාදම තියෙන්නේ. අන්න ඒක මත ළමයි තියෙනවා හතර පැත්තේ පුංචි ස්තූප හතරක්. ඒ කියන්නේ රුවන්වැලි සෑයේ ආකෘති හතරක් ඉදි කරලා තියෙනවා. හරිද? ඒ වගේම තමයි මේ චෛත්‍ය වටා තියෙන පවුර ඊටාම විශිෂ්ට කලාත්මක නිර්මාණයක්. මොකද ඒකේ ඇත්තු නිකන් ස්වභාවික වගේ නිර්මාණය කරලා තියෙනවා. ඕගොල්ලෝ සමහර විට අනුරාධපුරේ ගිහිල්ලා රුවන්වැලි සෑය ගාවට ගිහිල්ලා තියෙනවා නම් ඕගොල්ලෝ දැකලා ඇති. හරිද? එතකොට ළමයි මේ දාගැබේ හතර පැත්තේ තියෙනවා මල්ලියකම් වලින් අලංකාර වෙච්චි වාහල්කඩ හතරක්. හරිද? ඒ කියන්නේ ළමයි ලස්සන මල් කැටයම් දාපු වාහල්කඩ හතරක් තියෙනවා. හරිද? එතකොට දුටුගැමුණු රජතුමාගේ පිළිමය, එතකොට විහාර මහා දේවියගේ පිළිමය, බාතියතිස්ස රජතුමාගේ පිළිමය මේ රුවන්වැලි සෑයේ මළුවේ දකින්න පුළුවන් අපිට. මොන කාගේ පිළිමද දකින්න පුළුවන්? දුටුගැමුණු රජතුමාගේ, විහාර මහා දේවියගේ, බාතියතිස්ස රජතුමාගේ. හරිද?
හරි. එතකොට අද අපි සාකච්ඡා කළේ ළමයි රුවන්වැලි සෑය ගැන. මේ රුවන්වැලි සෑයේ ඉදිකරේ අනුරාධපුර යුගයේ දුටුගැමුණු රජතුමා විසින් කියලා කිව්වා. මේක වැඩ ඉවර කරන්න කලින් එතුමාගේ අභාවය සිද්ධ වෙච්ච නිසා මේක වැඩ ඉවර කළේ. ඒ කියන්නේ හුණු පිරියම් කටයුතු සහ වටේ තියෙන ඇත්පවුර නිර්මාණය කළේ සද්ධාතිස්ස රජතුමා විසින් කියලා කිව්වා. ඒ වගේම මේ ස්තූපයේ වටේ පුංචි ඒ මහා ස්තූපයේ ආකෘති 4ක් නිර්මාණය කරලා තියෙනවා කියලා කිව්වා. ඒ වගේම මේකේ 4 පැත්තේ මේ දාගැබේ 4 පැත්තේ ලස්සන මල්ලියකම් වලින් සැදුම්ලත් අලංකාර වාහල්කඩ 4ක් තියෙනවා කියලා කිව්වා. ඒ වගේම ළමයි අපි විශේෂයෙන්ම කිව්වා මේ ස්තූපයේ මළුවේ 3 දෙනෙක්ගේ ප්‍රතිමා හදලා තියෙනවා කියලා. කවුද 3 දෙනා? දුටුගැමුණු රජතුමාගේ, විහාර මහදේවියගේ, බාතියතිස්ස රජතුමාගේ. හරිද? හරි. එතකොට ඔය ටික තමයි ළමයි රුවන්වැලි සෑය ගැන අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. හරිද? එතකොට මේකෙත් වෙනද වගේම නෝට් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් link එක Facebook page එකේ දාලා තියෙනවා. ඔයාලට ගිහින් බලලා ලියා ගන්න පුළුවන්. හරිද? එතකොට Facebook page එක follow කරලා තියාගන්න. මොකද ඔයගොල්ලන්ට ලේසියෙන්ම ඒකෙන් ඕනම නෝට් එකක් චිත්‍ර කලාව සම්බන්ධව 6-11 චිත්‍ර කලාව සම්බන්ධව ඕනම නෝට් එකක් ඒකෙන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ YouTube channel එක subscribe කරලා තියන්න. ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් නිසා. හරිද? එතකොට එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.